සියලු දෙනාම ඉතාම ආදරෙන් channel එකට පිළිගන්නවා. ඉතින් ගොඩාක් කාලයකට පස්සේ ඒක මම හිතන්නේ මාස දෙකකට විතර පස්සේ තමයි vlog එකක් අරන් එන්න පුළුවන් උනේ. ඉතින් අද අපි කතා කරමු ගොඩාක් දේවල් තියෙනවා ඇත්තටම කියන්න. අද අපි කතා කරමු මේ ඩුබායි වල මේ වෙද්දී ජොබ් හොයන්න කට්ටියට තියෙන මොනවද අභියෝග මොනවද සහ මේක හොඳ කාලයක්ද ඩුබායි වලට ජොබ් හොයන්න එන්න ඊට අමතරව මේ කාලේ එන කට්ටියට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න මොනවද මේ රටේ මේ වෙද්දී ලේබර් ලෝ එකේ මොන හරි චේන්ජස් වෙලා තියෙනවද වීසා සම්බන්ධයෙන් වෙන මොන හරි අප්ඩේට් තියෙනවද කියන මේ දේවල් ටික අපි කතා කරමු. එතකොට මුලින්ම කියන්න ඕන දෙයක් තමයි මේ තියෙන්නේ පටන් ගන්න තියෙන්නේ සැප්තැම්බර් මාසේ මැද සතිය. ඉතින් අද හරියටම සැප්තැම්බර් 16. ඒතකොට සැප්තැම්බර් 16 කියන්නේ හරියටම මාසේ මැද. ඉතින් මේ වෙද්දී සාමාන්‍යයෙන් රස්නේ සමයක ඉවර වෙගෙන යනවා වින්ටර් එක පටන් ගන්න සූදානම. ඒ කියන්නේ ජොබ් හොයන්න එන කට්ටිය ලොකුවට අභියෝග වලට මුහුණ දුන්න කාලේ ඉවර වෙගෙන තමයි මේ යන්නේ. ඒ කියන්නේ ඔෆිෂියලි සමයක එන්ඩ් වෙන්න නෝටිස් කරලා තියෙනවා අනවුන්ස් කරලා තියෙනවා 22nd of September. එතනින් පස්සේ සාමාන්‍ය වින්ටර් එක විදිහට තමයි සලකන්නේ. ඉතින් ඇත්තටම කලින් vlog වල මම දිගටම කිව්වා ඩුබායි වලට ජොබ් හොයන්න එන කට්ටියට එන්න සුදුසුම මාස තමයි සැප්තැම්බර් කියලා කියන්නේ. සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි මේ මාස ටික අතරම ජොබ් මාකට් එකේ හොඳ ඕපන් එකක් තියෙන ජොබ් හොයාගන්න පහසු මාස ටිකක් විතර තමයි මෙන්න මේ මාස ටික දක්වන්න පුළුවන් වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ගත්තාම සමස්තයක් විදිහට සමයක මාස 6ක් මාස ඒ කියන්නේ සාමාන්‍යයෙන් ටෆ් සමයක මාස 3ක් විතර තියෙනවා. ජූන්, ජූලයි, ඕගස්ට්, සෙප්තැම්බර් කියන්නේ එහෙම තමයි. ඉතින් ඒ කාලවල ආපු කට්ටිය ගොඩාක් අන්න මෙසේජ් දාලා තියෙනවා. ජොබ් හොයාගන්න හම්බුනේ නැහැ. ඇවිදලා හම්බුනේ නැහැ. වේකන්සිස් ඕපන් වෙලා තියෙන හරිම අඩුවෙන් කියලා. හැබැයි බහුතරයක් දෙනා ආවා මේ කියන දේ අහන්න නැතුව අවබෝධයක් නැහැනේ ඇයි එන්න එපා කියන කෙනෙක් ගැන අවබෝධයක් නැහැ. ඉතින් එන්න එපා කිව්වේ මේ සමයකේදී ඔයාලට මුහුණ දෙන්න ප්‍රශ්න ටික දාන නිසා. මේ ඉන්න ගොඩාක් කට්ටිය ඒ කියන්නේ කම්පැනි වල ඔයාලා හිතන්නකො CEO ලා, ඩිරෙක්ටර්ස්ලා, මැනේජර්ස්ලා ඊට පස්සේ HR ලා මේ ගොඩාක් කට්ටිය වැකේෂන් යන තෝරගන්න මාස තමයි මෙහි සමයක කියලා කියන්නේ. ඉතින් ඔයාලා නිකමට Google කරලා බැලුවත් ඒක පැහැදිලිවම වෙබ්සයිට් එකේ මෙන්ෂන් කරලා තියෙනවා සමයකේ UAE වලට එන්න එපා කියලා. ඉතින් එහෙම නොහිතපු කට්ටියට නොහිත ආපු කට්ටියටත් ඔන්න වින්ටර් කැවිලා තියෙනවා. ඔයාලගේ වීසා එක රිනිවල් කරගන්න. ඒ රිනිවල් කරගෙන හරියට ජොබ් එක හොයාගන්න පුළුවන් මෙන්න මේ වින්ටර් එකේදී. මොකද වින්ටර් එක කියන්නේ සාමාන්‍යයෙන් එළියට බැහැලා ඇවිදින්න පුළුවන් කාලයක්. මොකද සමයක ඔයාලා දන්නවා හරි අමාරුවෙන් ඉන්ටර්විව් එකක් ගත්තා එළියට යන්න බැරි තත්ත්වයක් තිබ්බා මෙහෙට හුරු නැති කට්ටිය. මෙහෙ ක්ලයිමේට් එක දරා ගන්න අමාරු කට්ටිය. විශේෂයෙන්ම ඔයාලා දන්නවා අපි ඉන්ටර්විව් යද්දී සමහරක් ඒරියාස් තියෙනවා. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රියල් ඒරියාස් තියෙනවා. මේ බස් එක නැහැ. සාමාන්‍යයෙන් ටිකක් ප්‍රවේශ වෙන්න අපහසු පැති තියෙනවා. ඉතින් ඒ වගේ තැන් වලට එක්ක ටැක්සි එකක් කරා යන්න ඕනේ. එහෙම නැත්නම් පයින් යන්න වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් විසිට් එකකින් යන කෙනෙක් අතේ ලොකුවට සල්ලි රැඳෙන්නේ නැහැනේ. ඒ නිසා ටැක්සි එකක් ගත්තත් මෙහි සාමාන්‍යයෙන් ටැක්සි වලට ටිකක් ලොකු වියදමක් යනවා. ඒකත් එක්ක ගොඩාක් කට්ටිය ඉන්ටර්විව් මිස් කරගත්තු අවස්ථා තිබ්බා මේ ට්‍රැවලින් වල ඉෂුස් ඉන්න මේ සමයක ඇතුලේ. ඉතින් ඔන්නම තත්ත්වයක් තමයි මේ මම කියන්නේ පහුගිය කාලේ තිබ්බේ. දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා මේ වින්ටර් ගෙනවා. වින්ටර් ගෙනවා කියන්නේ මේ දවස්වල හරිම වින්ඩි. ඒ කියන්නේ හුළඟ හියුමිඩිටි එක අඩු වෙලා තියෙනවා. ඒකත් එක්ක රස්නේ ලොකුවට දැනෙන්නේ නැහැ. ඒත් වෙනවනේ ටිකක් දාරිය දානවා. හැබැයි මේ වින්ටර් ගෙනවා කියන්නේ ජොබ් මාකට් එකේ සෑහෙන ඕපනින්ග්ස් තියෙනවා මේ දවස්වල. ඒක එහෙමම තමයි. මේ දවස්වල ඔයාලා ගත්තොත් Indeed එක, LinkedIn එක, Naukri ගාලා ෆාරම් බැලුවොත් එහෙම සෑහෙන වේකන්සිස් පෝස්ට් කරලා තියෙනවා. ඉතින් ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න හොඳම කාලයක් තමයි මෙන්න මේ වින්ටර් එක කියලා කියන්නේ. විශේෂයෙන්ම ඔයාලා දන්නවා බහුතරයක් මේ රටේ එන්න හදන්නේ හරි ඉක්මනට ලේසි පහසු ක්‍රම වලින් ජොබ් එක හොයාගන්නවා කියලා හිතන. හැබැයි එහෙම නෑ. මම මේ කියන්නේ අර ඒජන්සි වලින් රට එන කට්ටියට නෙමෙයි. යම්කිසි ක්වොලිෆිකේෂන් එකක් තියාගෙන මේ රටේ මොකක් හරි අරමුණක් ඇතුව මේ රටට මොකක් හරි අරමුණක් ඇතුව ඇවිල්ලා ගොඩ යන්න දඟලන කට්ටියට ඔයාලා එනවා නම් හරියට ප්ලෑන් කරන්න. මොකද වේකන්සිස් ඇත්තටම හොඳට ඕපන්ලා තියෙන කාල සීමාවක් තමයි මේ සමයක කියලා කියන්නේ.
වින්ටර් එක කියලා කියන්නේ සමයක නෙමෙයි වින්ටර් එක කියලා කියන්නේ. ඉතින් ඒ වින්ටර් එකේ ඇවිල්ලා හරි ලස්සනට ප්ලෑන් එකක් ඇතුව ආවතම ජොබ් එකක් හොයාගන්න පුළුවන්. හැබැයි කම්පිටිෂන් එක වැඩි. මේ වින්ටර් එකේ එන කටට තියෙන වාසිය තමයි යාලට හිතන්නකෝ ඔයාලා පෝර්ටල් වලින් අපි Indeed හරි LinkedIn, Dubicel, Naukri, Fiverr, Bayer, Limon, Skillbee ඔය කියන ඇප් ඔක්කොගෙම try කරලා ඉන්ටර්විව් ආවේ නැත්නම් ඔයාලට පුළුවන් direct company visit කරලා ඔයාලගේ CV එක hand over කරන්න. ඉතින් එහෙම දෙයකට නම් අනිවාර්යෙන් මෙහි එළියට බහින්න පුළුවන්කම තියෙන්න ඕන. ඒකට හොඳම කාර්යය තමයි මෙන්න මේ ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ වින්ටර් එක. එන වින්ටර් එක ඇවිල්ලා තියෙන්නේ නෙමෙයි එන වින්ටර් එක. ඉතින් ඒ කාලේ ඇවිල්ලා මෙහි ජොබ් හොයන කට්ටියට ඉතාමන්න පහසුවෙන් අර ලොකු ආයාසයක් දරන්න නැතුව එපා වීමක් නැතුව ජොබ් එක හොයාගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ලංකාවේ ඉඳලා එන්න ඉන්න කට්ටිය ඉන්නවා නම් හරි විදිහට ලෑස්ති වෙන්න, ලෑස්ති වෙලා මේ රටට එන්න, ඇවිල්ලා ජොබ් එක හොයාගන්න. මොකද වේකන්සිස් ඕපන් වෙවි යනවා. හැබැයි කම්පිටිෂන් එක ගොඩාක් වැඩි. සුදුසුකම් තියෙන කට්ටිය විතරක් එන්නේ. සුදුසුකම් නැත්නම් ඇත්තටම එන්න එපා. මේකෙන් යම්කිසි කෙනෙක් ගන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. යම්කිසි කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මෙයා මේ සුදුසුකම් නැත්නම් එන්න එපා කියන්නේ කියන එක. සුදුසුකම් නැත්නම් එන්න එපා කියන්නේ මේ රටේ තියෙන කම්පිටිෂන් එකත් එක්ක ජොබ් එකක් හොයාගන්න වෙන්නේ නැහැ. මම normally මම මෙහෙම දෙයක් කියන්නම්. අපි සාමාන්‍යයෙන් සුපර් මාකට් එකකට විසිට් කරත් ඇහෙනවා සමහරක් ලංකාවේ නංගිලා මල්ලා හරි අයියලා අක්කර හරි ඇවිල්ලා මේ කාගෙන් හරි ඇවිල්ලා අනාථ වෙලා අහනවා ගිහිල්ලා මොකක්ම හරි දන්න කියන තැනක් නැද්ද? මොකක්ම හරි ජොබ් එකක් නැද්ද? එහෙම අහන කට්ටිය ඕන තරම් ඉන්නවා. ඉතින් එහෙම ඇත්තටම අහන කට්ටිය එහෙම අහන මානසික මට්ටමක් තියෙන කට්ටිය මේ රටට එන්න මෙපා. මොකද එහෙම කියන්නේ වෙන මොකුත් හින්දා නෙමෙයි මේ එහෙම අයට මෙහි ඇවිල්ලා හැදෙන්න බෑ. මොකද ඔයාලා එද්දි අරන් එන සල්ලි ටික මෙහෙට ආවට පස්සේ අපි දන්නේම නැහැ. ටක් ටක් ගාලා සල්ලි ටික ඉවර වෙනවා. ඒ නිසා අමාරු වැටෙන්න ඇත්තටම එන්න එපා. මොකද අපි ගත්තොත් එහෙම මෙහි සර්වයිව් වෙන්න නම් සල්ලි ඕන. ඒ නිසා ලංකාවෙන් එද්දි ඔයාලා දන්නවා මෙහෙට රික්වයර් වෙලා තියෙනවා දිරම් 3000ක්. ඒ ඉදි 3000ක් අරන් එන්න කියන්නේ මෙහි ඇත්තටම මාස දෙකේ වියදමට ඔය 3000 විසිට විසා හරි එහෙම නැත්නම් ජොබ් හොයාගෙන යන බිග්නර්ට අනිවාර්යයෙන්ම ඔය 3000 මාස දෙකට යනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම අරගෙන එන්න වෙනවා සල්ලි. ඒ අරන් එන්න ප්ලෑන් කරලා එන කට්ටිය විතරක්. මෙහෙම කියන ලොකුම හේතුව තමයි මම දකින බහුතරයක් දෙනා non skill කට්ටිය මෙහි ඇවිල්ලා නොයෙකුත් දේවල් වලට මුහුණ දෙනවා. එක දෙයකට නෙමෙයි මුහුණ දෙන්නේ නොයෙකුත් දේවල් වලට මුහුණ දෙනවා. ඉතින් ඒ தත්ත්වය දකින්න ඕනේ නැති නිසා කන්ටිනියු වෙන්න ඕනේ නැති නිසා තමයි මම මේ ඔයාලට පැහැදිලිවම කියන්නේ. ඒ විදිහට මේ රටට එන්න එපා. හරි විදිහට මයිග්‍රේට් වෙන්න කියලා. ඒ කියන්නේ හිතන්නකෝ අපිට ලංකාවේ ආර්ථිකයට මුහුණ දෙන්න බෑ කියලා කොහොම හරි රටකට යනවා කියලා දඟලන කට්ටිය මෙහාට එනවනේ. අන්න එහෙම අය තමයි මේ විදිහට ඇවිල්ලා අමාරුවේ ගොඩක්ම වැටෙන්නේ. එහෙම එපා. ඔයාලට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක හැමතිස්සෙම මම මගේ හැම vlog එකකම කියන්නේ ඒකයි. එනවනම් අනිවාර්යයෙන්ම ලැන්ග්වේජ් එක තියාගෙන මේකට කට්ටිය දානදී මම මේ ලැන්ග්වේජ් එක නැතුව ඕන තරම් කට්ටිය මෙහෙ ඇවිල්ලා සර්වයිව් වෙනවා කියලා එහෙම එකක් නෑ. මොකද හිතන්න ලැන්ග්වේජ් එකක් නැතුව මෙහි සර්වයිව් වෙනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද මේ රටේ නැහැනේ සිංහල කතා කරන මිනිස්සු නැහැ. ඒ ඉන්නේ ලංකාවේ කට්ටිය විතරයි. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම හින්දි ඉංග්‍රීසි දෙක අනිවාර්යෙන් හින්දි නැත්තත් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි තියෙන්න ඕන. ඉතින් හින්දි තියෙනවා කියන්නේ ඒක තව ඔයාලට තියෙන ඇඩ්වාන්ටේජ් එකක්. ඒ නිසා මතක තියාගන්න මෙහෙට එනවා නම් අනිවාර්යෙන්ම ඔයාලා ලැන්ග්වේජ් එක තියෙන්න ඕන, ඇකඩමික් තියෙන්න ඕන. මොකද මෙහි ඔෆිස් මේ සයිට් එකේ වේකන්සිස් හැම එකකටම වගේ දැන් ඔෆිස් ඇසිස්ටන්ට් ආවත් මිනිමම් ඩිප්ලෝමා එකක් බැචලර් එකක් තියෙන්න ඕන. ඉතින් හිතන්නකෝ කොහොම කම්පිටිෂන් එකක් ඇද්ද කියලා. මොකද අර මම හැමතිස්සෙම කියන්නේ ලංකාවේ විතර නෙමෙයි මෙහාට ජොබ් හොයාගෙන එන්නේ. ඉතින් ඒකත් එක්ක ජොබ් මාකට් එක හොඳටම තරඟකාරී. ඒ තරඟකාරීට මුණ දෙන්න අනිවාර්යෙන් සුදුසුකම් තියෙන කට්ටියනේ. මොකද ලංකාවේ කට්ටිය හයර් කරන්න කැමති මෙහි තියෙන කම්පැනි වලින්. මොකද අපේ කට්ටියට තියෙන ඔය පොටෙන්ෂල් එක වැඩ කරන්න පුළුවන්. ඒ කන්ට්‍රිබියුෂන් එක දෙන්න පුළුවන් කම්පැනි එකට. ඒකත් එක්ක ගොඩාක් දුරට කම්පැනිස් වලින් හයරින් කරනවා හරි ලස්සනට. හැබැයි වැඩ හරි සුදුසුකම් තියෙන කට්ටිය විතරක් ඇත්තටම ඩුබායි වලට එන්න. මොකද ඩුබායි කියලා කියන්නේ එක සිටි එකක්. UAE කියන්නේ එක්සත් අරබ් එමිරාජ් කියන්නේ මේ කන්ට්‍රි එක. මේකේ තියෙන එක සිටි එකක් තමයි ඩුබායි කියලා කියන්නේ. ඉතින් මෙහි මම අනිත් ඒවා ගැන කතා කරන්න යන්නේ නැහැ. අබුඩාබි, සාජා, ඊට පස්සේ රසල් කයිමා, අජ්මාන්, උමල් ක්වීන් මේ පැති වලට වැඩිය ඇත්තටම හොඳ ජොබ් මාකට් එකක් ඕපන්ලා තියෙන්නේ මෙන්න මේ ඩුබායි වල. ඉතින් ඩුබායි වල ජොබ් මාකට් ගැන මම දන්න හින්දා තමයි මම ඔයාලට කියන්නේ මෙන්න මෙහෙම මේ රට ඇතුළට එන්න කියලා. මොකද අපිට කියන්න බෑ මේ සෙක්ෂන් එකෙන් විතරයි ජොබ් තියන්න කියලා එහෙම කියන්න බෑ. මොකද හැම සෙක්ෂන් එකකටම වේකන්සිස් ඕපන් වෙලා තියෙනවා. ඒ නිසා. එතකොට මේ කාල සීමාවේ වින්ටර් එකේ එන කට්ටිය මුහුණ දෙන ප්‍රශ්නයකට තියෙනවා නම් තියෙන්නේ අපිට තියෙන හොඳ කම්පිටිෂන් එකක් තියෙනවා. ඒ කම්පිටිෂන් එක ප්ලස්
තියෙනවා අපිට මොකද්ද මෙහෙම දෙයක් කිව්වොත් එහෙම කම්පිටිෂන් එක ප්ලස් අපිට මොන දෙන්න තියෙන්නේ ආර්ථික ප්‍රශ්න. ඒ කියන්නේ ජොබ් එක හොයාගන්නකම් මේ රටේ සර්වයිව් වෙන්නේ කොහොමද කියන එක සහ ජොබ් එක හොයාගන්න පුළුවන් වෙන කොච්චරක් ඉක්මනින්ද කියන එක තමයි මෙහෙදි මොන දෙන්න තියෙන ප්‍රධානම ප්‍රශ්නේ. ඒ නිසා මතක තියාගන්න මේ රටට ඇවිල්ලා ජොබ් එකක් කරන්න හිතාගෙන ඉන්නවා නම් හොඳට ප්ලෑන් කරලා එන්න. එහෙම ප්ලෑන් කරලා ආවොත් තමයි ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙන්නේ. අර හතු පිපෙන්න වගේ ඔය දාලා දෙනවනේ. මෙහෙ වේකන්සිස් දානවා සෑහෙන්න සෝෂල් මීඩියා වල. මොකද මෙහෙට ආපු ගමන් මම මාස දෙකක් මම ඇත්තටම බ්ලොග් දැම්මේ නැහැ. සෝෂල් මීඩියා පාවිච්චියෙන් ටිකක් ඈතලා හිටපු කාලයක්. හැබැයි මේ කාල සීමාව තුළ වෙච්ච දේවල් බැලුවාම මේ සමහරක් ළමයි ඇත්තටම මේ කැන්සලේෂන් වල ඉන්න ළමයි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විසිට් වීසා එකකින් ඉන්න දරුවෝ වෙන්න පුළුවන්. කියන්නේ නංගිලා මල්ලිලා වෙන්න පුළුවන්. ටක් ගාලා සෝෂල් මීඩියා මොකක් හරි account එකක් හදා ගන්නවා, මොකක් හරි නමක් දා ගන්නවා. මේ කට්ටිය ගෙනනවා ඩුබායි වල ඉඳලා මෙහාට. වීසා එකක් ගහලා ගෙනනවා. ඒ ගෙන්නන්නේ ගොඩාම විසිට් වීසා වලින් ගෙන්නන්නේ. ඒ ගෙන්නලා හිටන් මෙහෙට ආවට පස්සේ මේ මිනිස්සුන්ට යන්නේ මන් නැහැ. ඉතින් ඊට පස්සේ ඉන්බොක්ස් එක පිරෙනවා ජොබ් නැද්ද කියන අහලා. ඉතින් ඒ නිසායි මම මේ කියන්නේ කිසිම කෙනෙක්ට අහු වෙන්න එපා. ඔයාට Taman ගැන හොඳ කොන්ෆිඩන්ස් එකක් තියෙනවා නම් විතරක් රට ඇතුළට එන්න. එහෙම නැත්නම් ඇත්තටම එන්න හිතන්නවත් එපා. බය කරනවා නෙමෙයි. ඒක තමයි යථාර්ථය. මොකද මේ රටේ ජොබ් එකක් හොයාගන්න පුළුවන්. එහෙම Taman ගැන කොන්ෆිඩන්ස් එකක් තියෙන හොඳ ඇකඩමික් තියෙන ඊට පස්සේ ඉන්ටර්විව් හරියට ෆේස් කරන්න පුළුවන් ලැන්ග්වේජ් ස්කිල් එකක් තියෙන Tamanට Tamanව මාකට් කරන්න පුළුවන් කටියට තමයි මේ රටේ ජොබ් එකක් හොයාගන්න පුළුවන්. වේකන්සිස් නැති තැනක් නෙමෙයි ඇත්තටම. ඒ වුණාට කම්පිටිෂන් එක ඒ වගේම තමයි. ඒ නිසායි කියන්නේ පුළුවන් තරම් එන්න හිතන කට්ටිය හොඳට ප්ලෑන් කරන්න තමයි යන කාල සීමාව. ඇත්තටම මෙතනින් පස්සේ මේ සමයකින් පස්සේ වින්ටර් එක කියන්නේ මේ රටට ඇවිල්ලා ආපහු හැරිලා යන කාල සීමාවක් නෙමෙයි. හරියට එනවා නම් මොකද සමයකේ මුණ දෙච්ච ප්‍රශ්න වලට ඔයාලට මුණ දෙන්න වෙන්නේ නැහැ. මොකද මෙහි සමයක දරා ගන්න අමාරුයි කියලා මම එදා ඉඳලම කිව්වා. ඉතින් ඒකත් එක්ක හරියට ප්ලෑන් කරලා හිතලා ඔයාලා දන්නවනේ අපි ඕනම දෙයක් කරද්දී මොකක් හරි දෙයක් අපේ ජීවිතේ මොකක් හරි දෙයක් ඩිසිෂන් එකක් ගනිද්දී අපි ඒකේ සොට් එකක් කරනවනේ. ඒ කියන්නේ මොනවද ශක්තියින් දුර්වලතා ඔය දේවල් ඇනලයිස් කරලා තමයි තීරණයක් ගන්න ඕන. ඉතින් ඒ තීරණය හරියට ගන්න ඩුබායි වලට ඇයි ඔයාලා යන්නේ? ඩුබායි වල ඔයාලා කොච්චර කාලයක් ඉන්නවද? කොච්චරක් ඉක්මනින් ඔයාලා ජොබ් එක හොයා ගන්නවද? කොච්චරක් ඉක්මනට ඔයාලා මේ රටේ සෙටල් වෙනවද? කොච්චරක් තාක්කල් මේ රටේ රැඳිලා ඉන්නවද? ඊට පස්සේ ප්ලෑන් එක මොකද්ද? මොකක් හරි ලස්සන ප්ලෑන් එකක් එන්නේ. ඇවිල්ලා ඒ ප්ලෑන් එක ඔළුවේ තියාගෙන වැඩ කරන්න ගන්න. එහෙම වුණොත් එම අනිවාර්යෙන්ම ඔයාලා ජයග්‍රහණය කරනවා. ඒකේ කතන්දර දෙකක් නැහැ. මොකද ඩුබායි කියන්නේ ඇත්තටම අර අපි අර මේ නිතරම මම සෝෂල් මීඩියා වල දකින තමයි මේ හීන වලට පාර කපන රටක් තමයි මේ ඩුබායි කියලා කියන්නේ. ඔයාලා දන්නවා මෙහි ටැක්ස් එකක් නැහැ. එතකොට සාමාන්‍ය පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ගත්තට පස්සේ ඒක මාරයි. ඒකට කියන වචන නැහැ. ඊට පස්සේ විශේෂයෙන්ම ලේඩීස්ලට ගත්තට පස්සේ සේෆ්ටි ගත්තට පස්සේ ඒක සුපර්බ්. ඒ සම්බන්ධයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙහි චුට්ටකට ප්‍රශ්නයකට තියෙන්නේ මෙහි ඇකොමඩේෂන් වලට ගෙවන්න තියෙන ගාණ වැඩි සහ මෙහි බබෙක්කෝ ඉස්කෝලේ දානවා නම් ඒ යන කොස්ට් එක වැඩි. සහ හෙල්ත් වලට ඉන්ෂුරන්ස් එකක් නැතුව නම් මේ රටේ ඇත්තටම මෙඩිකල් සයිඩ් එකේ සර්වයිව් ඒ කියන්නේ මොකක් හරි ඉෂුව එකක් ආවොත් එම සර්වයිව් වෙන්න හරීම අමාරුයි. ඉතින් ඒ නිසා මතක තියාගන්න එන්න කලින් ගොඩාක් හිතලා හරියට ප්ලෑන් කරලා එන්න. මේක හොඳ කාලයක් ජොබ් එක හොයාගන්න. එහෙම ජොබ් හොයාගන්න එන්න කට්ටියට මොනවා හරි දෙයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. ඊළඟ එකෙන් අපි කතා කරමු CV වල කරන්න ඕන වෙනස්කම් මොනවද කියන එක. පෝර්ටල් ටිකක් මම අප්ඩේට් කරා යන්නම් ඔයාලත් එක්ක. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න. මේ සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම දෙයක්ත් කියන්න. ගොඩාක් වීසා ඔස්තාරලා ඉන්නවා. හැබැයි ඔය කියන ගණන් ඩුබායි වලට යන්න ඉන්නේ නැහැ. සාමාන්‍ය විසිට් වීසා එකක් ගත්තට පස්සේ දිරාම් සාමාන්‍ය 650ක කියන්නේ ලංකා මුදලින් උපරිම 55000ක් 60000ක් වේ විසිට් වීසා එක මාස දෙකකට. ටිකට් එක ඔයාලට ගණන් අඩු දවසක් දාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බජට් එයාලයින් එකකින් 50000ක් 60000ක් අතර ටිකට් එක දාගන්න පුළුවන්. ඔයිට වැඩි නම් ඔයාලා 7-5ක් වියදම් කරන්න එපා මෙහාට එන්න. මොකද ඇවිල්ලා ජීවත් වෙන ජොබ් එක හොයාගන්නකන් තමයි සල්ලි තියාගන්න ඕන. ඒ නිසා වෙන කිසිම කෙනෙක් මාර්ගෙන් එන්න හිතට වැඩිය හොඳ Taman ටිකට් එක දාගෙන Taman වීසා එක කියන්නේ මොකක් හරි ඒජන්සි එකකින් වීසා එක ඇප්ලයි කරලා මේ සාමාන්‍යයෙන් තියෙන නෙට්වර්ක් මේ ටුවරිස්ට් කරන මේවා ඒජන්සි අන්න ඒජන්සි එකකින් ඇප්ලයි කරලා එන්න. හරි. එහෙනම් ඊළඟ vlog එක අරන් එනකම් හැමෝම පරිස්සමට ඉන්න. ඉක්මනටම ආයෙත් vlog එකක් අරන් එන්නම්. මොකද දැන් vlog අරන් එන්න පුළුවන්. මාස දෙකක් vlog අරන් ආවේ නැති වුණාට. ඉතින් දිගටම channel එකත් එක්ක ඉන්න. අපි ඊළඟ vlog එකත් එක්ක හම්බෙමු.